හායි මිතුරනේ මම අද කතා කරන්න යන්නේ බොහෝ පිරිමින් නොදැනුවත් කමින් කරන නමුත් කාන්තාවන්ට ලිංගික සම්බන්ධතාවයේදී බොහෝ විට අකමැත්තක් ඇති කරන දේවල් පහක් ගැන. මේව දැනගෙන හිටියොත් ඔයාගේ ලිංගික සම්බන්ධතාවය පෙරටත් වඩා ලස්සන එකක් වෙනවා. ඉතින් වීඩියෝ එක අන්තිම දක්වා බලන්න. ඒ වගේම ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි යමු වීඩියෝ එකට. කාන්තාවගේ ශරීරයේ උණුසුම් වෙන්න පිරිමින්ට වඩා වැඩි වෙලාවක් ගන්නවා. ඍජුවම මේන් ඇක්ට් එකට යන නිසා ඇයට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ආසාවත් අඩු වෙනවා. සීප ගැනීම සහ මුදු ස්පර්ශ මේවා නැතිව ලිංගිකත්වය බොහෝ කාන්තාවන්ට යාන්ත්‍රික වැඩක් වගේ දැනෙනවා. විද්‍යාත්මකව කාන්තාවන්ගෙන් 70%ක් 80ක් ඇඟිලි හෝ දිව අතින් මුදුව ඒ ප්‍රදේශයට අවධානය දුන්නොත් ඇයට ලැබෙන සතුට අමතක නොවන එකක් වෙනවා. විනාඩි 20ක් 30ක් එකම පොසිෂන් එකේ ඉන්න එක බොහෝ කාන්තාවන්ට කම්මැලිකමක් ඇති කරනවා. ඉතින් විවිධ ඉරියව් වලට මාරු වීම, වේගය වෙනස් කිරීම මේ වගේ ඇයගේ ශරීරයට නව උණුසුමක් රැගෙන එනවා. එකම රිද්මයකට එකම විදිහට කරනවට කාන්තාවන් ගොඩක් කැමති නැහැ. එතෙන්දී ඇයට සවන් දෙන්න ඇයගේ හුස්ම සහ ශරීර භාෂාව බලාගෙන රිද්මය වෙනස් කරන්න. තමන්ගේ සතුට විතරක් බලාගෙන ඇයගේ අවශ්‍යතා අමතක කළොත් ඒක ලිංගික ජීවිතයේදී ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ලිංගික ක්‍රියාව ඉවරුණාට පස්සේ පිරිමිය අනිත් පැත්ත හැරලා නිදා ගැනීම බොහෝ කාන්තාවන්ට එපා කරන දෙයක්. බදා ගැනීම, සුප ගැනීම වගේම ඔයාට ඇති වුණාද වගේ දේවල් අහන එක හොඳ ලිංගික පුරුද්දක්. මතක තියාගන්න ලිංගික සතුට කියන්නේ තනි පුද්ගල ක්‍රියාවක් නෙවෙයි. ඒක එකිනෙකාගේ ශරීරය ගැන ඉගෙන ගන්න ලස්සන ගමනක්. එතකොට ඔයාගේ ලිංගික ජීවිතය ගොඩක් ලස්සන එකක් වේවි. මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාගෙනම යන්න. ඒ වගේම කමෙන්ට් එකකින් ඔයාගේ අදහසත් කියන්න. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ප්‍රෙස් කරොත් ඔයාට අපි දාන ඊළඟ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි නැවතත් හමු වෙමු.